දැන් අපි බලන්න යන්නේ අද රෑට කන්නේ මොනවද කියලා. තාත්තිටම දෙමු ඉතින් තෝරන්න. ඔන්න අපි තාත්තිට දෙන්න යන්නේ තෝරන්න. අද රෑට කනේවා. මොකක්ද කරන්නේ? දැන් තෝරන්න එකක් අද රෑට කන්න. ඔන්නේ මන් දානවා. ඔතන එකක් තෝරගන්න. දියන්න. දිගාරින්න. අපේ සිටි. චීස් පැස්ටා. Oh shit. දැන් ඉතින් හදලා දෙන්නේ. කයිද බඩයයිද දන්නේ. ඒක ඉතින් හදන විදිහ අනුව තමයි තීරණය. ඔන්න අද රෑට කන්නේ චීස් පැස්ටා. දෙර අනිත් ඒවා මොනවද තියෙන්නේ? බලන්න ඕනේ. අපරාධ ඊට වඩා හොඳ කෑමක් තියෙද්ද? අපරාධ චයිනීස් චීස් හොඳයි ඔයාලට. මං අස චයිනීස් පැස්ටා වලට වැඩියෙන්. මාසේ චීස් පැස්ටා. ඉන්දියාප්ප ආසයි කවන්නේ චීස් පැස්ටා කවන්න. දැන් ඉතින් ඉස්සෙල්ලාම තේරපුව කන්න ඕනේ. පොල් සම්බෝල සුදුවත්. හැබැයි චීස් පැස්ටා වලට වඩා ඒක මරුවේ. මොනවද? පොල් සම්බෝලයි සුදුවත්. ඒක හෙටට කවමු. ඒක උදේ චකුළු බත්. ඔන්න ඉතින් තව තිබ්බේව තමයි චයිනීස් පැස්ටා, ඉදියාප්ප, පොල් සම්බෝලයි සුදුබතුයි. දැන් අපි කියා පැස්ටා එකක් ගන්න. ලොකු වැඩ නෑ ඉතින් ලෝ බජට් චීස් පැස්ටා එකක් තමයි අද රෑට හදන්න යන්නේ. ඉස්සලාම පැස්ටා ටික තම්බ ගන්නයි යන්නේ. ලුණු දාලා බටර් ටිකකුත් දාලා උණු වතුර දාගන්නවා. මීදු මෙන්වස්ටි යනවා. පොත්තක් මෑම මික්ස් කරගෙන ඊට පස්සේ චුට්ටක් කය වහලා තියෙනවා. ඊප ඕෆ් කරලා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මං ඇල් වතුර දාගන්නවා අපේ පැස්ටා එකට. ඔන්න ඊට පස්සේ තාත්තිට කුස්සියට ඔලුව දාන්න. අපි කෑට චූටි වැඩක් දුන්නා. ඊට පස්සේ මං ගත්ත මෙන්න මේ ටික. කොත්තමල්ලි කොළ තියෙනවා, සුදු ලුණු ඉඟුරු. ඊට පස්සේ නයි මිරිස්සුයි ලුණුයි චොප් කරගන්නවනේ චූටියට. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකයි කොත්තමල්ලි කොළ චූටියට චොප් කරගත්තා. ඊට පස්සේ නයි මිරිස්සුයි ලුණුයි. දැන් මම අපේ භාජනයට තෙල් දාලා මේ ටික ටෙම්පරාදු කරගන්නයි යන්නේ. ඉස්සල්ලාම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාලා මෙන්න මෑම් කරන්න ඕනේ. ඊට පස්සේ ලුණු ඊට පස්සේ චුට්ටක් රන්වන් පාට වුණාට පස්සේ නයි මිරිස් ඊට පස්සේ මං ලුණු දාගත්තා. ඊට පස්සේ චූටි ස්පයිසි එකක් ගන්න මං තව මිරිස් කුඩු චූට්ටකුත් දාගත්තා.
අපේ තම්බල පෙරාගත්තු ප්‍රශ්න ටික. ඊට පස්සේ ඒකත් අපේ මේ තෙම්පරාදු එකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ තියන්නේ අපේ තෙම්පරාදු කරගත්ත පස්ටා ටික. දැන් මං ගත්තා බටර්, චීස්, පාන් පිටි මේස හැදී 2ක් විතර ඒකනුත් චූට්ටයි ගත්තේ මම. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක්, ගම්පිරිස්, ලුණු. දැන් යම් මේක හදන්න. මං අපේ කලින් භාජනයේටම බටර් ටික දාලා චුට්ටක් මෙන්න මෙහෙම මිල්ක් දෙන්න මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒකට පාන් පිටි මේස හැන්දක් විතර දාගෙන ඒකත් හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ දානවා චීස්. චීස් එක දාලා මෙන්න මේම ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට දිය වෙලා චුට්ටක් උකු වෙනකන් හොඳට මික්ස් කරගෙන ලිපේ තියාගන්නවා. ඊට පස්සේ දානවා ලුණු, කම්මිරිස්, දැන් මේ දෙකත් මම හොඳට මික්ස් කරගන්නවා. දැන් නම් හරියම සුවඳක් එනවා. දැන් ඔන්න අපේ පස්ටා ටිකත් මේකට දාගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මේක තව උකු වෙනවා. අඩු ගින්දරේ තියේදී තමයි මම මේක හොඳට මික්ස් කරගන්නේ. ඔය චක්කන බාන්නත් කලින් අපේ තාත්ති ඇවිල්ලා කන්න හදනවා. අන්න අපේ චීස් පස්ටා එක හදලා ඉවරයි. දැන් මම මේකට චොප් කරගත්ත කොත්තමල්ලි කොළ ටිකකුත් උඩින් දාගන්නවා. හරියම සුවඳයි. වව්. ඔන්න දැන් කන්නයි යන්නේ. අපේ වීඩියෝ එක තාසනම් අපේ channel එක